කොයි ඇඳුම්? මොකද කතා නොකරන්නේ? කියන්න. මොකද උනේ ඇඳුම් වලට? ඔය ඇයි ওই විදියට මගේ දිහා බලන්නේ? නෑ මේ නිකන්. මොකද උනේ? කකුල් දෙක දනවද අවුවට? ඔව් අයියේ. අවුව නිසා පාර රත් වෙලානේ කකුල් දෙක දනවා. ඔය ඇයි සෙරප්පු දෙකක් දැම්මේ නැත්තේ? මට දාන්න සෙරෙප්පු දෙක නෑනේ. සෙරප්පු දෙයක් නැතුව ඔය කකුල් දෙක පිච්චෙනවනේ. ඔව් අයියේ. හොඳටම කකුල් දෙක දනවා. ඔයා ගන්නකො මගේ සපත්තු දෙක. එපා අයියේ. ඔය දෙක මට දුන්නම ඔයා මොනවද දාන්නේ? ඒකට කමන්නේ. මට තව සපත්තු දෙකක් තියෙනවා. ඔයා මේ දෙක ගන්න. ඒත් ගෙදර අයට ඔයා මොනවද කියන්නේ අයියේ? ඒක මම බලා ගන්න. ඔයා ඔය දෙක දාගන්න. ටිකක් ලොකුයි නේද? ඒත් කමන්නේ. ඔයා කකුල් දෙක ආයෙත් රිදෙන්නේ නෑනේ. ඒක නම් කමක් නෑ අයියේ. හරි. ඔයා දැන් එහෙනම් ගෙදර යන්න. මල්ලි ඔයා? කොහොමද ඔයාට? මම හොඳින් අයියේ. ඒ වුණාට මට බඩගිනි. ඔයා මුකුත් කෑවේ නැද්ද? නෑ අයියේ. අද මට කවුරුත් කැම දුන්නේ නෑ. කවුරුත් දුන්නේ නැහැ කියන්නේ? ඔයාගේ අම්මයි අප්පච්චි නැද්ද? මගේ අම්මයි අප්පච්චි නෑ අයියේ. මොනවද මේ කියන්නේ? ඔයාට එහෙනම් ගොඩක් ප්‍රශ්න ඇතිනේ. මොනවා කරන්නද අයියේ? අම්මයි අප්පච්චි නෑ කියන්නේ ප්‍රශ්න තමයි. ඔයාට වෙන ඇඳුම් නැද්ද? ඔයා ඊයේත් ඕකම නැඳගෙන හිටියේ. මට මේ ඇඳුම විතරයි තියෙන්නේ අයියේ. ඔයා මගේ ටී-ෂර්ට් එක ගන්න. එයා මේ මොනවද කරන්න හදන්නේ? ඔයා ගෙදර අය ඔයාට බනි. ඔයා කලබල වෙන්න එපා. මට කවුරුත් බනින්නේ නැහැ. දැන් ඔයා ගොඩක් ලස්සනයිනේ. ස්තුතියි අයියේ. ඔයාට ගොඩක් බඩගිනීද? ඉන්නකෝ මම ගිහිල්ලා කෑම අරන් එන්න. හරි මම එහෙනම් මෙතනට එලා ඉන්නම්. ඔය මොකද? කොයි ඇඳුම්? මොකද කතා නොකරන්නේ? කියන්න. මොකද උනේ ඇඳුම් වලට? අම්මේ ඇඳුම් ටික තෙමුණා. මං ඒ ටික වේලෙන්න දාලා තියෙද්දි කවුදෝ අරන් ගිහිල්ලා. මොනවද මේ කියන්නේ? ඊයේ සපත්තු දෙක නැති කරගෙන ආවා. දැන් අද ඇඳුම් නැති කරගෙන ඇවිල්ලා. මේ අම්මේ ඒවා නැති වුණා. ඉතින් මම මොනා කරන්නද? ඔය ක්ලාස් එක කරන තැන මිනිස්සු ගැන හොයලා බලන්නේ නැද්ද? යමු ගිහිල්ලා කතා කරලා බලන්න ඔය ගුරුවරුත් එක්ක. අප්පච්චි එයාලගේ වැරද්දක් නැහැ. පුතේ වැරද්ද එයාලගේම තමයි. දැන් ඔයාගේ සපත්තු දෙක නැති වුණා. අද ඇඳුම් නැති වෙලා තියෙනවා. ඒ ගැන එයාලා හොයලා බැලුවේ නෑනේ. යමු ගිහිල්ලා ඒ ගැන කතා කරමු අද. කාටද දුන්නේ? කොහෙද ඉන්නේ යා? අර ඉන්නේ අම්මා තන. මේ මොකද මේ ළමයා ඔයාගේ ඇඳුම් නැඳගෙන ඉන්නේ. සපත්තු දෙකත් ඔයාගේ. මොකද උනේ අයියේ? කවුද මේ අය? මේ මගේ අම්මයි අප්පච්චි. ඔයා මට කන්න අරන් ආවද? ඔයා කෑමත් ගේන්න කිව්වද? නැන්දේ උදේ ඉඳන් මම මොකුත් කෑවේ නෑ. ඒකයි කෑම ගේන්න කිව්වේ. පුතේ ඔයා ඇයි මුකුත් කෑවේ නැත්තේ? ඔයාලා ගෙදර කෑම මුකුත් හැදුවේ නැද්ද? මට ගෙදරක් නෑ මාමේ. මං තනියම ඉන්නේ. අම්මේ මේ මල්ලිව අපි ගෙදර අරන් යන්නද? ඔයාලා මාව ගෙදර එක්කගෙන යන්නද හදන්නේ? මොකද කියන්නේ? අපි මෙයා ගෙදර කරගෙන යන්න. ඔයාලා මට හැමදාම කන්න දෙනව නේද? ඔව් පුතේ. ඔයාට හැමදාම කන්නක් දෙනවා. ඒ වගේම මෙයා වගේ හැමදාම ඔයාට ඉස්කෝලේ යන්නත් පුළුවන්. ඒක හොඳයිනේ. මම එනවා ඔයාලා ගෙදර යන්න. පුතේ ඔයා ගොඩක් ලොකු හොඳ දෙයක් කරේ. අද ඉඳලා මෙයා ඔයාගේ මල්ලි වගේ ඔයා බලා ගන්න ඕනේ. එන්න පුතේ අපි යන්න. ඊයා